ඔන්න අද අපි ආවා වේරුවල බීච් එකට. යාළුවෝ ටිකක් එක්ක විනෝදෙට. අද දවස මුහුද හරි පැහැදිලි ලස්සනයි. මුලක් පොල් මුලක් අපි එතන මුහුද දිහා බලාගෙන ඉන්නකොට අපි ඉන්න ස්ථානයටම ආවා බෝට්ටුවක්. දීවරය කණ්ඩායමක්. මම හිතන්නේ මෙයාලා දැල එදලා හවස් වරිනේ ගොඩට ඇවිත්. බලමු මෙයාලා බෝට්ටුව උඩට ගන්න විදිය. ඒක අපිට අලුත් දර්ශනයක් වුණා. එයාලා එන රැල්ලෙන් උදව් අරගෙන තමයි බෝට්ටුව උඩට ගන්න. මේ බලන්න කොන්න රැල්ලක් තියෙනවා. ඒ අතර ප්ලාස්ටික් කෑලි ටිකක් එලලා තියෙනවා. ප්ලාස්ටික් බැරල් වල පියන් ටිකක්. ඒ දිගේ වෙන්න ඕනේ බෝට්ටුවට ගන්න. ඔව් එහෙම තමයි කරන්නේ. නයිට් රැල්ලක් කියනවා. මේ රැල්ලට එයාලා තල්ලු දානවා. එතනින් පොඩි පහසුවක් ගන්න. මම හිතපු විදියට අර බැරල් පියන් උඩින් තමයි බෝට් උඩට ගන්න. ඉස්සර මට මතකයි මම මේක දැකලා තියෙනවා. ප්ලාස්ටික් අර මෙගා බෝතල් වලට වතුර පුරවලා ඒවා උඩින් බෝට් එක තල්ලු දාගෙන. ඒක පහසුකමක් යන්න නැවත අකුළු. එහෙම පොකිරිස්සෝ ඉන්න ඒරියා තියනවාද එහෙම? නවින්ද සීනි කියන අතරේ ගමගේ ඉමයි සෙට් වුණා කණ්ඩායමත් එක්ක. එහෙම එකක්. ඒ කියන්නේ ගල්පර තියෙන තැන්වල තමයි පොකිරිස්සෝ ඉන්නේ. ඉස්සොත් ඉන්නවා. එහෙමද? මෙහෙ විකුණන්නේ. ඔයාලා මේ කොන්ට්‍රැක්ට් කරන්නේ නේ? කොන්ට්‍රැක්ට් කරන්නේ. පේන වගේ කොතනද? ඔව්. ඔය ඔළුවනේ. ඇඟ නැහැ. මේ හැවෑරප එක. හද කාලෙට. අද පොයේ හින්දා. අපි යාළුවගෙන් ඇහුවා ඉස්සෝ ගබඩා කරලා තියෙන. ඒට උදේලා ඔයාලා අලුත් ඒවා කියනවා පුළුවන්ද කියලා. ඒකට පොඩ්ඩක් මැලි වුණා මොකද අයිතිකාරය නැති නිසා වෙන්නේ නැති. ඒක තමයි එහෙම ටිකක් ඉස්සරහට මේ නිකන් වැඩෙන්නේ මං ඒත් බැලුවා කො කඳ නැතු කොහොමද ඔළුව නටන්නේ. ඔළුව ඊට කඳ ඵලයන් ගමඩ හුවාගුවා. මේ මෙයාලා එතකොට හැවාරින සීන් එකක් වෙනවා. ඒක ඇහුවේ අදමයි හැවාරිනෝ. ගැලවිලා අයින් වෙනවා. ඊපස්සේ අරක තනි කරම ගැරඩිය වගේ තමයි ඉන්නේ. ඇත. ඊට ආයෙ හයිය. අපි අද කට්ට තද වෙනවා. ඒකට සතියක් දෙකක් යනවා. හරි කපටේ මේගොල්ලෝ. ඇත්ත. මොකද කපටි කියන්නේ? කපටි කමක එන්නේ යක්කු. ඇතුළේ ඉන්න හැංගිලා.
කොහොමද දැන් කිලෝ කියන්නේ? ඇත්ත? වෙනස් වෙනවා. ඔය විසිකරු පාර අඬු දෙක කැඩුනා. ඒක තමයි. හැවාරිනවයි කියලා කොකිරිස්සා. කොකිරිස්ස හැවෑරපුවාම මේ විදියයි නේ. ඒක මේ කතා බහෙන් පස්සේ අපි නැවතත් අපේ සුපුරුදු විනෝදෙට එකතු වුණා.
ඔයා එතකොට ඉස්කෝලේ කීයද හිටියේ? ඉස්කෝලේ කීයද හිටියේ? තාමත් යනකොට අටේ පන්ති. ඒක ඔයා සමස්ත ලංකා තේරුනේ කවි අංශේ. කැන්සර් එකකින් ඉඳලා. එතකොට ඔයා දැන් එතකොට කැලණි විශ්වවිද්‍යාලයත් එක්කත් තරඟ කරා. ඇත්ත. කවි සඳහන්. මොකේද? ITN එක. මෙයා ඒ තීව්‍ර කණ්ඩායමේ හිටිය සමාජිකයෙක් කතා කරා. එයා කලාකාරයෙක්. එයාලා හුඟක් අපිත් එක්ක බැඳුනා. ඒ වෙලාවේ කට්ටිය රාජකාරී ඉවර කරලා ඉතින් ලකලෑස්ති වෙලා ආවා අපිත් එක්ක විනෝද වෙන්න. අපිට හරි සතුටුයි. එයාලට ගොඩාක් සතුටක් වුණා. ඒක විනෝදය හදාගත්තා.
කොහොම හරි ඉතින් අපේ අලුත් යාළුවොත් එක්ක එකතු වෙලා අපි ඉතින් හොඳ විනෝදයක් ලැබුවා හවස් වරුව. ඊට පස්සේ එදා දවස නිම කරලා රාත්‍රිය ගත කරන්න අපි තැනක් හොයාගත්තා. අද රාත්‍රිය අපි මේ නවාතැන්පලේ මේ අවන්හලේ නවතින්න තීරණය කරා. එහෙමයි දවස ගෙවිගෙන ගියේ. ඉතින් හරිම සතුටුදායක දවසක්. අපි හුඟක් විනෝද වුණා. සතුටින් ගත කරා. හෙට දවසත් අපි මේ හරියම මේ පළාතෙම ගත කරන්න තමයි අදහස් කරන්නේ. එහෙනම් අපි හෙට හමු වෙමු අලුත් දවසකින්. සුබ සන්ධ්‍යාවක් මොකටද? මේ එදාට පසුදා උදෑසන හැමෝටම සුබ උදෑසනක් වේවා. සුබ දවසක් වේවා. අන්න උදේම අපේ ඊයේ හමුවෙච්ච යාළුවෝ අපිට සංග්‍රහයක් කළා දේශීය පානය. ඒ පළාතේ හැටියට අපි මදු විතක් ගෙනල්ලා දුන්නා. ඉතින් ඒක මම සතුටින් පිළිගත්තා. මේ පැත්තේ විදියට ඒක පාවිච්චි කරන්න තමයි ලකලෑස්ති වෙන්නේ. කුරුම්බ ගෙඩියක් මෙහෙම පැත්තේ නැගන්නේ වෑවර කියලා වෑවර ගෙඩියක් කපාගෙන සුන්දර විදියට අද දවසත් ආරම්භ කරන්න තමයි උත්සාහ කරන්නේ. කුරුම්බත් එක්ක මේක හොඳයි කියලා මම ඊට කලින් දැනගන්නේ නෑ. ඇත්තටම ඒක නියම ගැළපීමක්. අද නම් නාන්න ඕනි බීච් එකේ. ඊයේ හවස බීච් එකේ නා ගන්න බැරි වුණා. අපි එදිකටම සින්දු තියාගෙන යනකොට යාළුවෝ කණ්ඩායමකුත් හම්බුන නිසා අපිට යාළුවගෙන් වෙන් වෙලා යන්න හිතුනේ නෑ. ඒ නිසා බීච් එකේ නාන එක අපි අමතක කරා. අද නම් දවස පටන් ගන්නම හිතාගෙන ඉන්නේ බීච් එකේ නාලා. මම මොහොතට බැස්සා. එතන හරි සේෆ්ටි තැනක්. ඒක මොකද ලයින් එකක් තියෙනවා ගල් වැටියක් වගේ. එතනින් මෙහාට ලොකු රැල්ල එන්නේ නැහැ. ඒ නිසා එහාට තල්ලු වීමකුත් නැහැ කියලා තමයි කට්ටිය කියන්නේ. ඉතින් කට්ටිය ඒක බොහොම ආරක්ෂිතව නාන තැනක් හැටියට තෝරගෙන තියෙනවා. මම මේ වැටිය උඩට නැගලා ඉඳගෙන හිටියා. නමාරුයි. මොකද මේ රැල්ලේ පාරට අපිව විසි කරනවා. රැල්ල හරිම සරයි.
මම අර ආරක්ෂිත වැටියෙන් බැහැලා ටිකක් නාන්න ගන්නකොට මට තේරුණෙත් නෑ මට නොදැනීම පැත්තකට ඇදිලා ගිහින් තිබුණා. පිට ඉන්න අය තමයි මට කතා කරලා කිව්වේ. ඒ කියන්නේ අර රැල්ලෙන් ආපු වතුර පාර මේ පැත්තට එකතු වෙලා හිඩස් තියෙන තැන් වලින් මුහුදට ඇදිලා යනවා. එතකොට අපිවත් ඇදිලා යනවා. ඒක මට පස්සේ තේරුනේ. දැක්කද ගියානේ මේ ඉඳලා යට ගියානේ දැක්කද තේරුන්නේ නැහනේ තේරුන්නේ නැහනේ අන්න ඒකයි අපි නොදන්නා තැන්වල නාන්න ගියාම අපිට සේෆ්ටියක් හැටියට දැනුණත් අපිට නොපෙනෙන සියුම් දේවල් තියෙනවා හරි අනතුරුදායක දේවල්. ඒ නිසා අනිවාර්යෙන් ඒ අහලා ඉන්න අයගෙන් දැනගෙන කියාගෙන අපි ඒ වගේ නාන්න ඕනි. ඒක පාවිච්චි කරන්න ඕනි. කිසිම වෙලාවක අපි නොදන්නා තැන්වලට ගිහිල්ලා සේෆ්ටියක් දැක්ක පමණින් පෙනුණු පමණින් තීරණය කරන්න යන්න එපා. අපි ඉතින් වැඩි වෙලාවක් එතන රැඳෙන්න අදහස් කරේ නෑ. ඉතින් නාගෙන මොකද අවුව සැරවෙන්න අර මුහුදේ වතුරයි අවුවයි එක්ක අපි පිච්චෙන ගතිය වැඩි. ඒ නිසා මොන්නේ උඩට ඇවිල්ලා අපි නෑම අවසන් කරා. ඔන්න අපි ටික දුරක් ගෙවාගෙන එනකොට තව ලස්සන දර්ශනයක් දැක්කා බේරුවල. ඊයේ හවස දාපු දැල් අදින දර්ශනයක්. ඉතින් අපි අර ඊයේ දැක්ක දැල් එළලාපු ඒ යාළුවන් එක්ක එකතු වෙන්න අපිට කාලේ මදි වුණා අපි ආවන එන්න. ඉතින් වෙන තැනක තමයි අපි මේ දැල් අදින එක දැක්කේ. අපි එතන නතර වෙලා දැල් අදින දිහා බලාගෙන හිටියා. හරිම සුන්දර දර්ශන. සුන්දර විදියට පේරුණට ඒක හරිම කර්කශ කාර්යයක්. පිරිසක් දැල අදිද්දී තව කෙනෙක් ලස්සනට ඒ දැල පැටලෙන්නේ නැති වෙන්න බොහෝම ක්‍රමවත්ව දැල එකතු කරනවා. ඒක හරිම ලස්සන දර්ශනයක් දැනින් තැන. විශාල පිරිසක් දැල අදිද්දී ඈතින් පේනවා බෝට්ටුවකින් ඔරුවකින් දැල ඇකිලෙන්නේ නැති වෙන්න හසුරවනවා මුහුදේ ඉඳලා. ගමගේත් සෙට් වෙන්න වගේ යන්නේ දැල අදින්න.
ඉතින් පේනවා මුහුදේ වතුරේ ඉඳලා දෙන්නෙක් දෙපැත්තේ දැලේ දෙපැත්තේ ඉඳගෙන යම් දෙයක් කරනවා. මං හිතන්නේ ඒ දෙන්න දැල ඇකිලෙන්නේ නැති වෙන්න දැල හසුරවලා ගොඩට දෙන කාර්යයක් තමයි කරනවා කියලා මං හිතන්නේ. දැල් අදිනවා බලන්න එන අපේ සංචාරක පිරිසත් ඔන්න හරි විනෝදකාමී දෙයක් ඇටියට මෙතෙන් ඇවිල්ලා ඉතින් දැල අදින්න එකතු වෙනවා. එයාලා හරි විනෝදයෙන් කරන දෙයක්. එහෙමත් අපේ දීවරයන්ට නම් මේක විනෝදයක් නෙවෙයි. එයාලා ගොඩාක් වෙහෙස මහන්සියලා උවේ කරලා කරන රාජකාරියක්. බලා ඉන්න නම් හරිම ලස්සන දර්ශනයක් වුණාට. මෙයාලා ඉන වටේ ලනු පොටක් බැඳගෙන ඒක දැලට එකතු කරලා ඉනේ ආධාරයෙන් තමයි දැල අදින්නේ. ඒක මම දැක්කේ අද තමයි අපි ළඟට ආව නිසා තමයි ඒක දකින්න ලැබුණේ. මම දැනුවත් වෙලා හිටියේ අත් දෙකින් තමයි දැල අදින්නේ මෙච්චර කාල කියලා. ඇත්තටම අත් දෙකින් කරන්නේ අල්ලගෙන ඉන්න එක විතරයි. ඉනේ ආධාරයෙන් තමයි දැල ගොඩට ඇදෙන්නේ. ගමගේත් එකතු වෙලා දැල අදින්න දැල බිමට හලනවා වටවිට බලනවා අදින විදියක් හිතනවා. තරම් ලේසි කාර්යයක් නෙවෙයි අපි දකිනවා වගේ. මටත් ආස හිතුණා මාත් ගියා දැල දැල අදින්න එකතු වෙන්න. බලමු ටිකක් ඇදලා. එතන ඉන්න අය මට උපදෙස් දුන්නේ මේක අද්දකේ ඇගේ හයියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ක්‍රමානුකූලව යම් රිද්මයකට අනුව කරන වැඩක් කියලා තමයි ඒ කට්ටිය මට ඒක කියලා දුන්නේ ඉගැන්නුවේ. ඒක අපිට තේරෙන්නේ නැහැ. අපි ඉතින් පන දාගෙන අදින්න ගත්තා. නෑ ඒක එහෙම නෙවෙයි කරන්නේ. අපිට පේනවා එයාලා දැල අදින විදිය ඒ තරම් වෙහෙසක් ඇඟට දෙන්නේ නැහැ. අමුතුම රිද්මයකට කලාවකට තමයි දැල ඇදීම කරන්නේ. එන තාලෙට ගන්න ඕන. ඇගේ අයියට ගන්න කිව්වද? මාන්ති විතරයි. ආසාවට ගිහිල්ලා ඉතින් දැල අදින්න එකතු වුණාට මට නොදැනියව මං හොඳටම පිච්චිලා හිටියේ හවස් වෙනකොට. ඉතින් අපිට හුරු දෙයක් නෙවෙයි.
ඒ නිසා වෙන්නේ. එතනින් හැමෝම වගේ මාව අඳුනගත්තා. විස්තර අහන්නත් ගත්තා. ඒකත් ඉතින් හරි සතුටක් වුණා. ඉතින් ඒ විස්තර කතා කරමින්ම කට්ටිය තමන්ගේ කාර්යයත් කරන්න ගත්තා. ඔන්න අර මං කියපු විදිහට එක්කෙනෙක් දැල බොහෝම පිළිවෙලට පැටලෙන්නේ නැති වෙන්න එකතු කරනවා. ඒ වගේම ඈතට දෙපැත්ත ටිකෙන් ටික පළල් වීගෙන යනවා දැල ඇදීම. මට කියන්න බැරි වුණා අපේ ආනන්ද මෙයාත් අපිත් එක්ක හිටිය සමාජිකයෙක්නේ. එයත් එකතු වෙලා දැලා දෙන්න අපිත් එක්ක ඊයේ ගොඩක් විනෝද වුණා. Mari. අන්න මම කියපු කෙනා අර මුහුදේ වතුරේ ඉඳගෙන දැල හසුරුවන කෙනා. ඈතින් පේනවා ගොඩාක් වෙලාවට එයාගේ හිස විතරයි පේන්නේ. හිස දක්වා මෙයා වතුරේ ගිලිලා තමයි මේ කාර්යය කරන්නේ. ඒ ගන්නලු කොයි මම අපිට අර මුහුදේ ගිලිලා හිටිය එක්කන පැහැදිලිව පේනවා. පේන විදියට නම් දැල ගොඩාක් දුරට ඇදලා අවසන් වෙරළට කිට්ටු කරලා තියෙන්නේ අන්තිම කොටස. බලමු. Elai, Elai,
වරේනවා. අපි අහලා තියෙනවා අපි ඉගෙනගෙන තියෙනවා නෙළුම් කවි, පැල් කවි, ගොයම් කවි, පතල් කවි, පාරු කවි. එතකොට මේ අපි දැලා දින අයගේ කවි මේක අමුතුම රටාවක්. එහෙම. අදිනවා. ඔව්. අදිනවා. දැන් නම් ගොඩාක් දුරට දැල ගොඩට ගේන්න ළඟයි ලං වෙලා තියෙන්නේ. ඒක අපිට පේනවා ඈතින් ලයින් එක දැලේ. මුහුදේ බැහැලා දැල හසුරුවන කෙනා නම් මාර වෙහෙසක් මහන්සියක් දරන බව පේන්නේ. පැය ගාණක් මං හිතන්නේ මේ දැලක් ඇදලා ඉවර වෙනකන් වතුරේ ගිලිලා කරන ලොකු රාජකාරියක්, ලොකු මහන්සියක් දරන කෙනෙක්. ඇයි පොයට අඩුද? දැල් මොකද ඒ හේතුව? කරන්නේ මේ මිනිස්සුන්ගේ දෑත් මේ රළු කොහුල් අණුවලට මැදිලා දුමාකාර රළු ගොරෝසු අත්ලක් තමයි යාලට තියෙන්නේ. ඒ කට්ටිය රැකියාවත් එක්ක මොකද මේ ලණුව හරිම රළුයි, හරි තදයි. කොහුල් අණු. අපි සාමාන්‍යයෙන් කඩේ ගන්න කොහුල් අණු වලට වඩා මේවා ටිකක් ළඟ ගොතපු හරි හයිය ලණු.
අපෝ දැන් බෝට් එක ඇවිල්ලා ගොඩට. ඊට පස්සේ නූල් දාලා අදිනවා. මං ඉතින් දීවර සමාජිකෙක් එක්ක එකතු වෙලා ඒ කියන්නේ විස්තර ටිකක් අහන්න ගත්තා. ඔහු ලස්සනට පැහැදිලි කරලා දුන්නා බෝට්ටුවෙන් කරන කාර්යය. මේක වෙනවද? දවස පුරා වෙනවා. ඉතින් මූදේ ස්වභාවය ඒකත් එක තමයි ස්වභාවයත් එක තමයි වෙනස් තීරණය කරන්නේ. ඒ කියන්නේ දැලවට කරලා අපිට ගන්න බැලුම් කරවුණු ඉතින් අපිට මේක කරන්න බෑ. ඔව්. බල්ලේ කරගන්න බෑනේ අදගෙන යනවා. ඔව්. ඒ ඉතින් බල්ලා තමයි ඉතින් ඔය මේගොල්ලෝ ගන්නවා ඉතින් මේගොල්ලෝ දීක දාන්නේ දැල එලාගෙන යන විදිය. දැන් අපිට දීකට උතුරෙන් මුලන් මේ මුලන් දීපුවේ. ඔව්. දැල හරියට තමයි ඇදිලා යන්නේ ගෙයිලා යන්නේ නේද? ඒක දැල් වල යනවා ඊට පස්සේ කේස් තමයි දැල කරනවා රේනේ. නැත්නම් මේ හරි විදිහට නිකන් වලාලේ දින මොනවද ඔය ගන්න විදිහට මේ විදිහට ගතයි. ඒකයි ඔය දැන් ගල් වලින් පන්න කර ගන්න. ඒක ඒ දුවන් වෙනස් වෙන විදිහට තමයි ඒගොල්ලෝ හදාගෙන වැඩි කරන්නේ. මේක කරලා ගන්න. ඒ ප්‍රධාන වන්නදී දෙන්නවා. කොයි? ඔය ඉන්නේ කැප්ටන් දාලා මේකට වෙන්නේ. එයයි. එයයි කහපාට දෙන්නේ. ඒ දෙන්න. එයා ඔය දැන් ඔය තන්නේ කියන. එයාලා තමයි අන දෙන කට්ටිය. වැඩි බැහැලා ඉන්නේ එයාලා. ඒගොල්ලෝ තමයි ගිහලා මේකෙන් ගිහලා මාළු ඉන්නක බලලා වට කරන්න ඕනේ. කියන්නේ ඔක්කොම ඒ කට්ටිය තමයි. එයාලා තමයි දන්නේ වැඩි. ඊගින් දුරේ තමයි. ඇත්ත. ඊගින් දුරේ තමයි. දැන් නම් දැලේ අවසානය හොඳටම වෙරළට ආසන්නයි. අපිට ඒක හොඳටම පේන්නේ අර මාළු එකතු වෙලා තියෙන කොටස වටා කපුටු කැරකෙනවා මාළුව දැහැගන්න. ඒක අමුතුම දර්ශනයක්. එයාලා උත්සාහ කරන්නේ දැලේ ඉන්න මාළු කන්න. දැන් අර කලින් ඈතට ලයින් දෙක දෙපැත්තට ගියාට දැල ගොඩට ලං වෙන ලයින් දෙක ආපහු ලං වෙනවා. දෙගොල්ල එක ළඟට වුණා. 아무තම රටාවකට තමයි එතකොට දැල අදින්නේ, දැල එකතු කරන්නේ. දැල අදිනකොට මේ අතර උපදේශක කණ්ඩායමක් ඉන්නවා. ප්‍රධාන වශයෙන් අර ඔරුවේ ගිහිල්ලා එතන දැල හසුරුවගෙන ආපු අය. දැන් එයාලා මේකට ඇවිල්ලත් කරන්නේ අන දෙන එක තමයි දැල අදින අයට. දැල අවසානයේ අදින්න ඕනි විදිය. මේ මට පේන්නේ අර කහ පාට ඇඳගත්තු ෂර්ට් එක. ඒ පුද්ගලයා අන දෙනවා. මේ අනිත් එක්කන. මේ දෙන්නම එහාට මෙහාට දුව
දෙපැත්තටම අනදින එක තමයි කරන්නේ. දැල නිසියාකාරව ගොඩබිමට ගන්න විදිය. ඔන්න දැන් තමයි දැලේ කොන් දෙක පිරිස අතට ආවේ. මෙතෙක් ඇද්දේ දැල කොන් දෙක බැඳලා තිබ්බ ලණුව. දැන් තමයි ඔන්න දැලේ කොන් දෙක කට්ටිය අදින්න ගන්නේ. දැන් ටිකක් කට්ටිය බොහොම කලබලයි. මොකද දැන් තමයි අර මාළුවෝ ඉන්න කොටස මෙයාලගේ අතට ආවේ. මෙයාලා මාළුවෝ පිටට පනින්නේ නැතුව අල්ලගත්ත මාළු ටික රැකගන්න සෑහෙන වෙහෙසක් දරමින් දැල හසුරවන විදිය තමයි මේ දැන් පේන්නේ. මිනිස්සුත් ලොකු තරඟයක, කපුටොත් ලොකුම තරඟයක. හරිම ලස්සන දර්ශනයක්, හරිම උණුසුම්කාරී අවස්ථාවක්. දැන් ඔන්න දැල ගොඩට ඇදුනා. අල්ලගත්ත මාළු ටික නැවත මුහුදට නොයා බේරා ගන්න ලොකු සටනක් කරන්නේ. දැල හරියාකාරව හසුරව ගත්තේ නැත්තම් මාළු ඇතෑරෙනවා. ඒකයි මෙච්චර කලබලයක් සහ මෙච්චර වෑයමක්. ඔන්න දැන් දැල ගොඩට අරගෙන අවසන්. දැන් තමයි ඉතුරු රාජකාරිය. දැලේ ඉන්න මාළු ටික බොහොම සූක්ෂමව දැන් ගොඩට ඇදුනා. වටේ මිනිස්සු දැන් එකතු වෙන්න ගත්තා මේක බලන්න. නාත් එහෙමින් රිංගගෙන ගියා දැලට. තියෙන්නේ අහුවිච්ච මාළු. මාළු ඉතින් දඟලනවා. විශාල මාළු ප්‍රමාණයක්. මෙතන කවලමේ තමයි මාළු තියෙන්නේ. හැම එක ප්‍රමාණයේ මාළු ඔක්කොම හාල් මැස්සගේ ඉඳලා කවලමේ තියෙන්නේ. දැන් බලමු මෙතනින් ඉස්සරහට මොකද්ද කොහොමද මේක කරන්න කියලා. හරිනේ. වාසිකඩක් කරලා යාර අනිත් කූඩ ටිකක් ගෙන්න බා. කූඩ දෙච්චි මම ආවිලා ඔන්න දැන් අර මාදැල, මේක තමයි මාදැල දෙපැත්ත බැඳලා තිබුණ ඒ සම්බන්ධතා ඉවත් කරලා දැන් මාදැල වෙන් කරගත්තා. දැන් තමයි මේ මාළු අහුවෙච්ච කොටස දිග ඇරලා මාළු තෝරන්න ගන්න හදන්නේ. ඕ යනවා
ඇත්තටම මේ අත්දැකීම මගේ ජීවිතේ පළවෙනි වතාවට මම මේ ලබන්නේ. මම දැක්කේ ඇත්තටම අදයි මේ විදිහට මාදලක් ඇදලා මාළු මෙහෙම පන පිටින් තෝරන වෙන් කරන දර්ශනයක්. ඉතින් ඒක අලුත්ම දර්ශනයක් වුණා, සුවිශේෂී දර්ශනයක් වුණා. අපි බලමු. මුලින්ම එයාලා ලොකු මාළු ටික වෙන් කරනවා. එහෙම පිළිවෙලකට ක්‍රමානුකූලව තමයි වැඩසටහන කරගෙන යන්නේ. හාල් මැස්සෝ ඒ අතර විශාල ප්‍රමාණයක් ඉන්නවා. මම ඒත් බැලුවා මොකටද මෙයාලා මේ පොල්ලෙලි අරන් ආවේ කියලා. මේ අර පොඩි මාළු අතින් ගන්න අමාරු නිසා මෙයාලා කරන්නේ පොල්ලෙලි දෙකක් අරගෙන ඒ දෙකෙන් තමයි මේ හාල් මැස්ස වගේ පොඩි මාළු එකතු කරන්නේ. මාළු ලං කරගන්නේ. ඒ උදවට තමයි මෙයාලා පොල්ලෙලි පාවිච්චි කරන්නේ. මේ ඉන්නේ දැලේ අයිතිකරු මම හිතන්නේ ඔහු දැන් මෙතන ඇවිල්ලා ඒවා මේ ලන්සු කරනවා. මේ කවුරු මාළු තෝරන්න එපා, මාළු ගන්න එපා, එක එකක් උඹේ මේ වෙනකොට තොග වශයෙන් මාළු ගන්න විශාල පිරිසක් වටේට ඇවිත් ඉන්නවා. විශාල පිරිසකට එහෙම නැහැ. කීප දෙනෙක් කියමුකෝ, කීප දෙනෙක් ඉන්නවා. ඒ කීප දෙනාගෙන් සිල්ලර වශයෙන් මාළු ගන්නත් විශාල පිරිසක් ඉන්නවා. අපි බලමු මේක කොහොමද අලවි වෙන්නේ, වෙන්දේසි වෙන්නේ කියලා.
මේ මාළු තෝරන අතරේ ඔයාලා බලන්න ඇති කොයි දැන් තෝරපු මාළු පෙට්ටිවල කියලා. මම මෙතන මේ මාළු වීඩියෝ කර ඉන්න අතරේ තෝරපු මාළු මේ වෙනකොට සමහර අය අරගෙන ගිහිල්ලත් ඉවරයි. මේක තෝරනවත් එක්කම එහා පැත්තේ අර ලන්සු කරලා ඒවා වෙන්දේසි කරලා වැඩිමිලට ආපු අය ඒ මාළු අරන් ගිහිල්ලා ඉවරයි. සමහර අය ගොඩක් අය. මේක මට ග්‍රහණය කරගන්න අමාරු නෑ. ඇත්තට මෙතන හරි කලබලකාරී. මේක අමුතුම දෙයක්. මටත් අලුත් දෙයක්. මාත් ඉද්බ ලොකුයි දැන් මේ දැන් එකතු කරපු මාළු කියලා. මේ වෙනකොට මාළු මෙතනින් මේ ඇවිල්ලා එහෙම තොග වශයෙන් අර හෙට්ටු කරලා ගත්ත මාළු ගොඩක්. එක මුදලාලි කෙනෙක්. එයා දැන් ඒවා සිල්ලර වලට විකුණන සිල්ලර වශයෙන් විකුණනවා. තොග වශයෙන් අරගෙන සිල්ලර මුදලට විකුණනවා. 500 කිලෝ 1 කිලෝ 2 3 එහෙම. එතන පොඩි මාළු අතන ලොකු මාළු. මෙතන ඉතින් ලොකු මුදලාලිලා, එතකොට පොඩි මුදලාලිලා, එතකොට ප්‍රධාන මුදලාලි හින්දන හරි ලස්සන රටාවක් මාලාවක් තියෙන්නේ. හරිම ලස්සන දර්ශනයක්. ඉතින් අද දවසේ අපි ඒ සුන්දර දර්ශනය දැක්ක. අලුත් දර්ශනය, අලුත් අත්දැකීමක් අත්විඳා. ඉතින් මේක ඉවර වෙනකම් වගේ බලාගෙන හිටියා. අපි දැන් තව ටිකකින් මෙතනින් යන්නයි සූදානම් වෙන්නේ. ඔන්න මම අද ඔයාලට අලුත්ම දර්ශනයක් ගෙනාවා. මටත් ගොඩාක් සතුටුයි. අපි කණ්ඩායම ඉතින් මේ අත්දැකීමත් අත්විඳලා මෙතනින් පිටත් වෙනවා. ආයෙත් දවසක අපි මුණ ගැහෙමු. ඔයාලට සුබ අනාගතයක් වේවා. අලුත් දර්ශනයකින් ආයෙ නැවත හමු වෙමු. මාව subscribe කරන්න අමතක කරන්න එපා. share කරලා like කරලා මට සහයෝගයක් දෙන්න. එහෙනම් මොටම ජය වේවා.